ආර්ය ප්‍රතිපදාව පළවෙනි අධීර විදිහට අපි හිත දකින්න ගැන කතා කරා. දෙවෙනි අධීර සිත දකින්නවා නම් මේ මොහොතේ ඔබේ සිත ඔබ දකින්නවා නම් සිහියෙන් ඕනේ. එනින සිත ඔබට සිහිය තියෙනවා නම් දකින්න. නුවණ සිහියයි ඔබේ සිත තුළ දෙදෙනෙක් හා සමාන. ඔබ වෙනයි. සිහිය වෙනයි. ඔබේ සිතට සිතුවිලි එනවා. ඒ එන හැම සිතක්ම ඔබ දකිනවා. මට දැන් සතුටක් තියෙනවා. මගේ හිත දැන් දුකෙන් තියෙන්නේ. එන සිහිය තියෙනවා. දැන් ඔබ පොත දකිනවා. පොත දකින හිත බිත්තිය දකිනවා. අපි නිතරම කියන උදාහරණය. බිත්තිය දකින හිත මල දකිනවා. මල දකින හිත පුටුව දකිනවා. පුටුව දකින හිත පොළව දකිනවා. මෙන්න මේ විදිහට සිතක් කිපිද නිරුද්ධ වෙන තව සිතක් ඉපදෙනවා. ඒ සිතත් ඉපිද නිරුද්ධ වෙන තව සිතක් උපදිනවා. සිතක් ගානේ ඉපදී නිරුද්ධ වෙන ඒ හැම සිතක්ම ඔබ සිහියෙන් නොනින් දකිනවා නම් ඔබට ඔබේ සිත දකින්න පුළුවන් ඒ කියන්නේ. ප්‍රතිපදාවේ පළවෙනි අධ්‍යයනයේ සිත දැකීමයි. ප්‍රතිපදා දෙවෙනි අධ්‍යයන නම් ඒ සිතේ සත්‍ය පෙන්වීම. ඒ සිත දකින්න ඕනි. හැබැයි සිත දකිමින් ඒ එන සිත දැකපු සිත සත්‍ය දකිනවා. ප්‍රතිපදාව දෙවෙනි අධ්‍යයන බාහිර කියලා අපි හිතන හැම දෙයක්ම බාහිර නෙමෙයි. ඇත්තටම අපි හිතින් හදාගෙනයි බලන්නේ. අපිට ඇහෙන හැම සද්දයක්ම, අපිට දැනෙන හැම ගන්ධයක්ම, අපිට දැනෙන හැම රසයක්ම, පහසක්ම අපි බාහිරට කියලා ගත්තට අපිම හදාගෙනයි දකින්නේ, අහන්නේ, විඳින්නේ. දිට්ඨ සුතමත විඤ්ඤාත දැනගන්නේ අපි බාහිර කියලා ගැට ගැහුවට අපේ හිතේ හදාගත්ත දෙයක්මයි. පෙර මතකයේ සම්මුති ප්‍රඥප්ති මේ මොහොතේ සිත දකින්නවා නම් මේ පොත කියන්නේ ඔබේ පෙර මතකයේ. පෙර මතකයේ ඔබ පොත් කියලා දෙයක් හැඩතල වලට ඔබ විසින් ඒ හැඩතලයට පොත කියනවා. ඒ පෙර සම්මුති ප්‍රඥප්ති අර පුංචි දරුවා මුකුත් දැනගෙන මේ ලෝකෙට ආවේ නැහැ. හැබැයි වේදනා සංඥා සංකාර ස්කන්ධයන් නිසා විඳීම් හැදෙනින් දැන ගැනීම ඔස්සේ ඒ හැඩතල වලට බාහිරින් අම්මා කියලා අම්මගේ හැඩතල එනකොට අම්මා කියනකොට අම්මගේ රූපෙම වෙනවා. පසු කාලීනව මේ දරුවා ඒ සද්දේ අර හැඩතල එනකොට දරුවට උපදිනවා. අන්න ස්කන්ධානම් පාදිභව ආයතනම් පටලව අයං උච්චේ ජාති. මේ විදිහට තමයි අම්මා කියන භවය හැදෙන්නේ. අම්මා, අක්කා, තාත්තා, නංගි, දුව, පුතා, ගෙවල්, ගස් හැමදේම සම්මුතියේ ප්‍රඥප්ති සියල්ල බාහිරින් එකතු වෙන්නේ. සබ්දේ අවිද්‍යාව පත්‍ය සංඛාරා මේ શબ્දය හරහා තමයි අපිට මේ නාමය එකතු වෙලා තියෙන්නේ. දැන් නාමයක් කෙනකොට රූපේ එනවා. රූපේ එනකොට කලින් නාමය ආවා. නාමය එකතු කරා සම්මුති ප්‍රඥප්තිය. දැන් ඔබට හැඩතල එනකොට රූපේ එනකොට නාමය මෙහෙන් එකතු වෙනවා. අන්න නාමයක් තියෙන රූපයක් ඔබට දැන් හමු වෙනවා. රූපයක් තියෙන නාමයක් හමු වෙනවා. හැබැයි ඔබ හිත දකින්න ප්‍රතිපදාව පළවෙනි අධ්‍යයනයේ දෙවෙනි අධ්‍යයනයේ හිතේ සත්‍ය දකින්න තැන පේනව නෙමෙයි හිතනවා. බාහිර කියලා ඔබ හිතුවට ඒක ඔබ හිතන සිතුවිල්ලක්.
පොත කියලානේ ඔබ දැනගන්නේ. හැබැයි පොත් බාහිර නෑනේ. එහෙනම් වේදනාව හැඩතලයේ ආපු වර්ණ සටහන ප්‍රතිබිම්බේ නහිදන් අත්ත කතම් බිම්බන් නහිදන් පරකතං අගං තමා විසින් හැදුව නෙමේ වෙන අයෙක් විසින් හැදුව නෙමේ හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධ හේතු නිසා හටගත්ත හේතු නිසා හටගත්ත දෙයක්. අසේලා තෙරණියගේ සූත්‍රයේ සේලා සූත්‍රයේ තෙර පැහැදිලි කරන කාරණා. මේ ප්‍රතිබිම්බේ තමා හැදුවා නෙමේ වෙන අයෙක් හැදුවා නෙමේ හේතු නිසා හටගත්ත දෙයක්. හේතු නැතිනකොට නැති වෙනවා. සත්‍ය දකින්න කියන්නේ හිතේ ඇත්තටම මේ ස්පර්ශයෙන් හටගන්නේ වේදනා සංඥා සංකාර ඒ හැඩතලේ. ඒක මනෝවිඤ්ඤාණයෙන් තමයි දැන ගැනීමට එන්නේ. යම් වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේතං ප්‍රපංචේති. ඒ වේදනාවෙන් හඳුනාගත්ත දේ සංඥාවෙන් පෙරමතකයෙන් ගලපලා ගන්න එකයි සංකාර කරනවා කියන්නේ. ඒ අනුවයි දැන ගැනීම විඥාණය. ඒ අනුවයි පොත කියන දේ පෙරමතකයෙන් එන්නේ. හැබැයි මේ මොහොතේ මේ සිත හැඩතලෙ පොත පෙරමතකයෙන් ආවේ. ඒක අතීතයටයි අයිති වෙන්නේ. අතීත මතකයක් තමයි පොත කියන්නේ. හැබැයි වර්තමාන මේ සිත කියලා අපි කතා කරාට අතීතයටයි අයිති. ඊගාව සිත බිත්තිය. දැන් බිත්තිය කියන එකත් එන්නේ පෙර සම්මුති ප්‍රඥප්තියෙන්. ඒකත් ඊගාව අනාගත සිතත් ඒ කියන්නේ එනකොටම අතීත සිතක් බවට පත් වෙනවා. හැම සිතක්ම අතීත සිතක්. පෙර මතකයෙන් හටගන්නේ. අතීතං නාත්ත ගම්මේ යන පටික්කං අනාගතං පච්චුප්පන්නං චේ ධම්මා තත්‍රාත්‍ර විපස්සති. බද්ධේකරත්න සූත්‍රය තුළ මේ පෙන්නන්නේ අතීතයේ සිත ගිහින් මේ සිත පාව ගිහින් ඊගාව සිත තාම ඇවිල්ලා නැහැ. හැබැයි ඒ සිතත් එන්නේ. තත්‍රාත්‍ර විපස්සති. එතන පච්චුප්පන්න ඇති වෙන නැති වෙන සිත. මේ සිත හටගෙන අතීත හටගෙන නැති වෙනකොට ඊගාව අනාගත සිත හට ගන්නකොට ඒ දෙක අතර හිඩස තමයි අපි කතා කළේ පච්චුප්පන්න ඇති වෙන නැති වෙන තැන. වර්තමානයක් පනවන්න බෑ. ශුන්‍යයි. හැබැයි වර්තමාන මේ මොහොතේ තමයි ඔබට අතීතයක් මතක් වෙන්නේ. අනාගත සිතක් මතක් වුණත් ඒක වර්තමානයට අයිති වෙන්නේ. මොහොතට මේ මොහොතට අයිති වෙන්නේ. ඇත්තටම ඔබ මේ වර්තමාන මොහොතේම තමයි සිත සකස් වෙන්නේ. අතීතය ගත්තත් මේ මොහොතේ වර්තමාන සිතුවිල්ල. අනාගත ගත්තත් වර්තමාන සිතුවිල්ල. නමුත් මේ වර්තමානයක් කියන එකත් මායාවක්.